ඔයාලට පුළුවන් දැන් නොමිලේම ඕඩර්ස් දාලා දෙමු එකෙන් නොමිලේම බඩු ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් මේක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් සරලම විදිහක්. ඉතින් මම අද කතා කරන්නේ දෙමු එකෙන් කොහොමද නොමිලේම බඩු ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න කියලා. ඉතින් මෙතන අට්ටම වටින ගොඩක් වටින බඩු තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්නේ දෙමු app එකෙන් දැන් ඔයාලට පුළුවන් free orders දාන්න. ඉතින් මෙතනදී ඔයාලට 7-5ක්වත් යන්නේ නැහැ. ඉතින් ඔයාගේ address එක විතරයි ඔයාලට add කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලට කාඩ් එකවත් add කරන්න ඕනේ නැහැ. කිසිම payment එකක් කරන්න නැතිවම ඔයාලා ගෙදරටම බඩු ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන ඇත්තටම කිව්වොත් පට්ටම වටින බඩු. ඉතින් ඔයාලට මම මේක වීඩියෝ එක ඉස්සරහට බලා ගන්න පුළුවන්. වීඩියෝ යන්න කලින් මතක් කරනවා මගේ සනුන් ටෙක්නික් YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයා අද නම් මගේ වීඩියෝ එක බලන්නේ දැම්ම පහළ දින subscribe button එකත් click කරලා bell icon එකත් all දීලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අපි හම්බෙමු වීඩියෝ එකේ. ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම මගේ ෆෝන් එකට දාගෙන තියෙන තෙමු ඇප් එක. ඉතින් ඔයාලට පුළුවන් මේක Play Store එකේ හරි නැත්නම් App Store එකේ හරි ඔයාගේ ෆෝන් එකට දාගන්න. හරි ඉතින් මේ විදිහට දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඇප් එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. ඉතින් ඇප් එක ඕපන් කරාට පස්සේ මෙන්න මේ විදිහට ප්‍රෙස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මම මේ කියන ස්ටෙප් ටික ෆලෝ කරන්න හරියටම. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන යට තියෙනවා මම මේක සිංහලයට කන්වර්ට් කරලා තියෙන්නේ හැමෝටම තේරෙන්න. ඉතින් මේ යට භාගයේ තියෙනවා මෙන්න මේ තුන්වෙනියට ඔබ කියලා එකක්. ඉතින් මේ account කියන එක තමයි ඔයා යන්න ඕනේ. ඉතින් ඔයාගේ කිසිම තියෙනවා නම් මෙතන ඇත්තේ account හරියට නැත්නම් profile කියලා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ Google account එක සහ account එකේ අනිත් විස්තර ටික බලා ගන්න. ඉතින් මෙතනදී ඔයාලට පේනවා මෙන්න මෙතන ඉතිහාසය සෙල්ලම් කර උපයන්න ලිපින අනුගමනය කරයි කියලා මෙන්න මේ විදිහට තියෙනවා යට වෙනම ලේයර් එකක්. ඉතින් මෙන්න මේකේ මේ දෙවෙනියට තියෙන සෙල්ලම් කර උපයන්න කියන එක තමයි ඔයා ක්ලික් කරන්න ඕනේ මෙන්න මේ විදිහට free gifts ගන්න නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ දෙවෙනියට තියෙන සෙල්ලම් කර උපයන්න කියන එක ටච් කරන්න. ඉතින් ඒක ටච් කරාට පස්සේ මෙන්න මේ විදිය තැනක් එනවා. මෙතනදී ඔයාලට පේන ඇති දෙවෙනියට තියෙනවා නොමිලේ අයිතම බලා සිටීම ඔබගේ ටැග් ලබා ගැනීමට දැන් ක්ලික් කරන්න කියලා මෙන්න මේ දෙවෙනියට තියෙන ඔප්ෂන් එක. ඉතින් මෙතනදී මේ දෙවෙනියට තියෙන එකේ හිමිකම කියලා මේ තැඹිලි පාටින් සුදු පාට තියෙන මෙන්න මේ බටන් එක වා ටච් කරන්න. ඉතින් ඒක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිය තැනකට එනවා. ඉතින් මෙතනදී මෙන්න මේ විදිහට පොඩි නිකන් ඇනිමේෂන් වගේ ටිකක් යනවා. ඉතින් ඒක ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ටිකක් කරලා බලාගෙන ඉන්න. ඊට පස්සේ ඒ ටික ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට එනවා ස්පින් එක කරන්න නිකන් වාහන චක්‍ර වගේ පොඩි වීල් එකක්. ඉතින් මෙන්න මේ වීල් එක ඔයා ස්පින් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට එනවා 100%ක් කියලා. කියන්නේ ඔයාලට ඕනම අයිටම් එකක් පුළුවන් මෙතනදී ෆ්‍රී ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී ඔයා පොඩි දෙයක් කරන්න ඕනේ තමයි මෙතනදී මෙයාලා අහන ප්‍රශ්න වලට ඔයා උත්තර දෙන්න ඕනේ. ඉතින් මෙතනදී ප්‍රශ්න දෙක තුනක් අහනවා. ඒ කියන්නේ එක අයිටම් එකකින් අයිටම් එකට ඔයාලට ප්‍රශ්න අහනවා. ඉතින් මේ ටික තමයි ඔයාලට කරන්න තියෙන ලොකු දේවල් ටිකක් නැහැ. ඉතින් දැන් මම අහන්නේ සූර්යකාන්ත වර්ධනය වන කාලයේදී මේ මුහුණ දෙන දිශාව කුමක්ද කියලා. ඉතින් සූර්යකාන්ත මල වර්ධනය වෙනකොට ඇත්තටම කිව්වොත් සූර්යයා තමයි එකට මුහුණ දෙන්නේ. ඒ නිසා උත්තරේ B තමයි දෙන්නේ. ඉතින් මම උත්තරේ B කියලා දෙනවා. ඉතින් නිවැරදි කියලා ඇවිල්ලා ඔයාලට වාගේ අයිටම් එක තෝරන්න එනවා. මෙතනදි තමයි ඔයාගේ අයිටම් එක ඔයා තෝරන්න ඕනේ. ඉතින් මෙතනදී අයිටම්ස් ඔයාලට කැමති අයිටම් එකක් තෝරගන්න පුළුවන්. අයිටම් තෝරන්දී මම ඔයාලට දෙයක් කියන්නම්. ඔයා ඉස්සෙල්ලාම ඔයා තෝරන අයිටම් එක ක්ලික් කරන්න. මොකද ඒ කියන්නේ නිකම්ම කරත්තෙට එක් කරගන්න කියන එකෙන් ඇඩ් කරගන්න එපා. මොකද සමහරක් වෙලාවට පොඩි පොඩි අයිටම්ස් වල ස්ටිකර් පවා එනවා. ඒ කියන්නේ රූපෙට තියෙන වෙන එකක් ඔයාලට ඕඩර් කරද්දී එන්නේ වෙන එකක්. මටත් එහෙම එකක් වුණා. ඒ නිසා තමයි ඔයාලට දැන් මම පෙන්නන්න මෙන්න මේ ස්පීකර් එක. ඉතින් මම මේක දැන් ඇඩ් කරගන්න තමයි හදන්නේ. ඉතින් මෙතනදී ඒක ක්ලික් කරාට පස්සේ ඒකේ තියෙන හැම විස්තරයක්ම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒක බ්ලූටූත් දැන් මේවා කරන බ්ලූටූත් එතකොට කොච්චර වෝල්ටේජ් එකක් තියෙනවද? එතකොට ඒකේ තව තියෙන ෆොටෝස් බලා ගන්න පුළුවන්. ඉතින් මේ නිසා මේක අර මුලින්ම තියෙන ෆොටෝ එකට විතරක් බලලා ඇඩ් කරගන්න එපා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඒක ඇඩ් කරාට පස්සේ ඔයාගෙන් තවත් ප්‍රශ්නයක් අහනවා මෙන්න මේ විදිහට. ඉතින් කැරට් කරන විට අපි සාමාන්‍යයෙන් ශාකයේ කුමන කොටස අනුගමනය කරන්න කියලා අහනවා. ඉතින් අපි සාමාන්‍ය කැරට් වලින් කන්නේ මුල තමයි. ඉතින් ඒ නිසා මම මුල කියන එක දුන්නා. ඊට පස්සේ ඔයාලට වෙනදි නිවැරදි කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට අයිටම්ස් 5ක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ අයිටම්ස් පහෙම හැම අයිටම් එකකින් අයිටම් එකකම ඔයාගෙන් ප්‍රශ්න අහනවා. ඉතින් ඒ නිසා ඔයාගේ ප්‍රශ්න වලට නිවැරදි උත්තර දෙන්න. ඉතින් උත්තර දුන්නොත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ආයෙත් වෙනම ප්‍රශ්නයක් එනවා. ඒකට ඔයාලට හරි උත්තරය දෙන්න පුළුවන්. හරි ඉතින් ඒ විදිහට ඔයාලට ප්‍රශ්න පහටම උත්තර දුන්නට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට
ඔයාගේ ඇඩ්ඩස් එක ඇඩ් කරගන්න. ඉතින් මෙතනදී කලින් ඇඩ්ඩස් එක දීලා තියෙනවා ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඔයාලට පුළුවන් මෙතන වෙනත් ලිපිනයක් තෝරන්න කියන එකෙන් ගිහිල්ලා ඔයාලට ඇඩ් කරගන්න. මේ තහවුරු කරන්න කියලා තැඹිලි පාටින් සුදු පාට තියෙන අන්න එක ක්ලික් කරන්න. ඉතින් තහවුරු කරන්න කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට තවත් පොඩි ඇනිමේෂන් එකක් යනවා. ඉතින් ඒ ටික ඔයාලට නිකන් ටච් කරන්න තියෙන නිකන් ස්ක්‍රීන් එකට නිකන් ටච් කරන්න. ඊට පස්සේ කොහොම හරි මෙන්න මේ විදිහට කොයින්ස් එකතු වෙනවා. ඉතින් මේ කොයින්ස් එකතු වෙලා කොහොම හරි ඔයාලට මෙන්න මේ විදිහට අවසාන අයිටම් එක තමයි ඔයාලට පැක් කරගන්න මේ කොයින්ස් මදි වෙන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. දැන් මගේ අයිටම්ස් 3ක් පැක් වෙලා තියෙන්නේ. අවසාන අයිටම් එකත් පොඩි අයිටම්ස් පොඩි කොයින්ස් ගන්නක් තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට එනවා WhatsApp එක හරහා හෝ නැත්නම් Messenger හරහා Facebook හරහා මේක يعني වෙනත් අයට ෂෙයා කරන්න. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් WhatsApp එකට ක්ලික් කරලා WhatsApp එක ඕපන් වුණාට පස්සේ ඔයාලට පුළුවන් ආයෙත් මේකට එන්න. ඉතින් මම ඔයාලට දැන් එකක් කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට WhatsApp එක ඕපන් කරා. ඊට පස්සේ මම ආයෙත් නැවතත් මෙන්න මේ විදිහට තෙමු app එකට එනවා. ඊට පස්සේ දැන් මෙතන තියෙන coins 5ක් කියලා ඔයාලට පේනදී මේක මෙන්න මේ විදිහට අපි බලන් ගමුද මේක අඩු වෙනවා. මෙන්න මේ විදිහට අඩු වෙලා අවසාන එකක් කෙලෙනවා. ඉතින් මේ අවසාන එක කියන්නේ මේ පළවෙනි coin එකක් අවසානයේ ඔයාලට එකතු කරන්න එනකොට ඔයා මෙතනදී අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි මේක ෂෙයා කරන්න ඕනේ තෙමු app එක අලුතෙන් ගත්ත කෙනෙක්ට. ගොඩක් වෙලාවට තෙමු app එක ෆෝන් එකේ නැතුව ඉඳලා අලුතෙන්ම app store එක මේ Play Store එකට අරන් Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරපු කෙනෙක්ට නම් ගොඩක්ම හොඳයි. එහෙම කෙනෙක්ට තමයි ෂෙයා කරන්න කියලා කියන්නේ. මොකද එතකොට තමයි ඔයාලට මේක කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් නමුත් ගොඩක් වෙලාවට ඔයාලට එහෙම ෂෙයා කරත් මේක හරි ගියේ නැත්නම් වෙලා සමහරක් වෙලාවට ඔයාගේ අයිටම්ස් දෙකක් එන්න පුළුවන් ෆ්‍රී නිකම්ම අයිටම්ස් හතරම නැතුව. එහෙම නැත්නම් මම දැන් කියන්නම් කොහොමද ලින්ක් එක ඔයාලට ෂෙයා කරලා උන් නැත්නම් කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාගේ Google account එක මාරු කරන එක. ඒ කියන්නේ ඔයා ගොඩක් වෙලාවට කලින් පාවිච්චි කරපු එකක් නම් මෙතන යූස් කරන්න ඔයාලට සමහර වෙලාවට කොච්චර ෂෙයා කරත් එන්නේ නැති වෙන්න පුළුවන් සහ පිරෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහර වෙලාවට 100.0 ගණන් ඉඳන් ආයෙ මුල ඉඳන් පිරෙන්න ගන්නවා. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට මම නැවතත් යනවා මෙන්න මේ විදිහට Temu app එක ඕපන් කරගන්නවා. Temu app එක ඕපන් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට කලින් ගියා විදිහට account කියන එකට ගිහිල්ලා එතන තියෙනවා මේ setting icon එක. ඉතින් මේ setting icon එක ක්ලික් කරාට පස්සේ ඒක යටම තියෙනවා මෙන්න මේ විදිහට switch account කියලා. ඇත්ත නැත්නම් ගිරු මාරු කරන්න කියලා සිංහලෙන් තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන Google account එක ඔක්කොම පෙන්නනවා. ඉතින් මෙතන මේ ගිණුමක් එක් කරන්න නැත්නම් add account කියන එකෙන් ගිහිල්ලා අලුත් Google account එකක් හදලා අලුතෙන්ම දෙන්න. එහෙම වුණොත් එහෙම ඔයාලට ෂෙයා කරන්න ඕනේ නැහැ වැඩිය. කියන්නේ අර විදිහට ෂෙයා කරලා අඩු කරගන්න පුළුවන්. ඊට පස්සේ පළවෙනි කොයින් එක ආවට පස්සේ කාට හරි link එක ඇත්තටම ෂෙයා කරන්න. ඒක WhatsApp එකේ නිකන් link එක ක්ලික් කරලා ෂෙයා කරන්න. ඊට පස්සේ ඔයාලට ඇඩ් මේ ඕඩර් එක කන්ෆර්ම් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා මේ විදිහට දාන ඕඩර් ඔයාලට දින 28ක් වගේ ඇතුළත ගෙන්න ගන්න පුළුවන්. ඔයාලා දුන්නු ඇඩ්‍රස් එක. අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලට තියෙන අදහසක් පාලි කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් තවත් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම good bye ජය වේවා.